කර්මාන්තය කියන්නේ අපේ රටේ තියෙන ගොඩක්ම පැරණි කර්මාන්තය. ඉතින් මේ කර්මාන්තයෙන් ප්‍රධාන වශයෙන් පැණි හදාගන්න පුළුවන්, රා හදාගන්න පුළුවන්, හකුරු හදාගන්න පුළුවන්, ඒ වගේම අපිට ඕනම් විනාගිරි හදාගන්නත් පුළුවන්. ඉතින් අපි අද මේ කරන්න යන වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. ඒකට හේතුව අපි ඉස්සරහට කියනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ මලක් හදන විදිය සහ මලක් හදනකොට මල තුල වෙන්නේ මොකද්ද? මලක් හදනවා කියන්නේ මොකද්ද? බේත් තියනවා කියන්නේ මොකද්ද කියලා අපි විස්තරාත්මකව මේකෙදි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ මලක් හදන ක්‍රම විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඒ වගේම පැරණි ක්‍රම තියෙනවා. අපි ඒවට කියනවා ගොඩේ ක්‍රම, අත්බෙහෙත් ක්‍රම. ඊට අමතරව දැන් වර්තමානයේ තව විදි තියෙනවා. ප්‍රධාන වශයෙන් කැස්පර් බේත කියලා තියෙනවා. අන්න ඒ බේත දාලා මල් හදනවා. ඒ වගේම පළතුරු වලට පළතුරු ඉදෙන්න ගහන බේත තියෙනවා. අන්න ඒ බේත දාලා මල් හදනවා. මෙන්න මේ ප්‍රධාන ආකාර දෙකකින්ම මල් හදනවා. ඉතින් අපි අද කරන්න හදන්නේ අපේ මේ පැරණි බේත් උපයෝගී කරගෙන මලක් හදන්න. ඉතින් අපි අද මේ කියලා දෙන්න යන ක්‍රමෙන් ගෙදර තියෙන දේවල් වලින් 100%ක්ම ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන මේ මල හදන්න පුළුවන් වෙනවා. අපි අද මේ කරන්න යන ක්‍රමයට කියන්නේ ජපන් ක්‍රමය කියලා. ජපන් ක්‍රමය කිව්වට මේක පිටරටක විදියක් නෙවෙයි. අපේ තියෙන පැරණිම ක්‍රමයක්. ඉතින් මේ මල් හදන විදිය, ඒකට බේත් තියෙන විදිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. මම කිව්ව නේද කලින් මේ වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක් කියලා. ඒකට හේතුව තමයි අපි අද හදන්න යන්නේ මේ ගහකෙන මුදුන් මල. මුදුන් මලේ කියන්නේ කිතුල් ගහක් ගත්තට පස්සේ කිතුල් ගහක මල් උඩ ඉඳන් පහළට තමයි එන්නේ. ඒකෙන් මුලින්ම හටගන්න මල තමයි අපි කියන්නේ මුදුන් මල කියලා. සාමාන්‍යයෙන් මේ මල ප්‍රමාණයෙන් ටිකක් පොඩි. ඒ වගේම අපිට බිමින් ඉඳන් බැලුවට බලා ගන්නත් අමාරුයි සමහර ගස්වල. උඩට ගිහිල්ලා තමයි පොඩ්ඩක් සමහරලාට බලන්න වෙන්නේ මල ඇවිල්ලාද කියලා. ඒ තරම් ටිකක් පොඩි. ඉතින් අපි හදන්න යන්නේ මෙන්න මේ මුදුන් මල. අපි බලමු මේ මල කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හදන්න දවස් ගාණක් ගස් නැගලා පොඩ වෙලාවක් ගහ උඩ ඉඳලා ලොකු මහන්සියක් වුණා. මෙච්චර මහන්සි උනේ දැන් මේ පැරණි ක්‍රමයට බේත් තියෙන එක අපෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. ඒකට අලුත් ක්‍රම එනවා. අලුත් ක්‍රම එන එකත් හොඳයි. හැබැයි අපේ ඉස්සර ඉඳන් තිබුණු පැරණි ක්‍රමත් අපි දැනගෙන තියෙන්න ඕන. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ පැරණි ක්‍රම ගැන ඔයාලට අවබෝධයක් ලබා දෙන එක. ඉතින් මේ බේත 100%ක්ම ස්වභාවිකව හදන්නේ කිතුල් මල හදන විදිය ගැන හොඳ අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත්. ඒ හින්දා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මේ කියන අපේ පැරණි ක්‍රම වලින් අපේ අත්බෙහෙත් වලින් මෙන්න මේ මලක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලත් ගෙදරදී උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන් බොහෝ විට මේ ක්‍රමයෙන් මල හරියනවා. මෙන්න මේ ගහේ මලක් තමයි අපි දැන් කපන්න යන්නේ. මේ ගහට නගින්න ලේසියෙන් අපි උණ ගහක් තියලා තියෙනවා. ඒකට අපි කියනවා ගහ හැර ගහනවා කියලා. එතකොට මෙන්න මේ මල තමයි කපන්නේ අපි. මල තෝරගත්තට පස්සේ මුලින්ම මේකේ තියෙන කොළපු ටික අපි අයින් කරනවා. දැන් නම් මලේ කොළපු අයින් කරලා තියෙන්නේ. කොළපු අයින් කරන වෙලාවනට සාමාන්‍යයෙන් මල ටිකක් කහ පාටට තියෙන්නේ. මේ විදිහට දවස් දෙකක් විතර තියෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට මල ටිකක් කොළ පාටට හැරෙනවා. එතකම් මේ විදිහට තියෙන අයනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපි මල කපන්න සුදුසුද කියලා බලාගන්න ඔන්න විදිහට අරගත්තට පස්සේ දූල් වගේ තියෙනවා නම් ඔන්න විදිහට තියෙනවා නම් අන්නේ මල කපන්න හොඳ ගන්නට මෝරලා තියෙන්නේ සාමාන්‍යයෙන්. දැන් මෙන්න මේ තියෙන්නේ දවස් දෙකක් විතර අපි මල තියෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට කහ පාටට තිබිච්ච මල ටිකක් කොළ පාටට හැරිලා දිනවා. දැන් බලා ගන්න පුළුවන් අපි ඇත්තටම මේ ගහේ මුදුනේම තැන තමයි ඉන්නේ. අපි කපන්න යන මුදුන් මල ඔන්න දැන් බලා ගන්න පුළුවන් ඔය ගහේ මුදුනෙම්ම තමයි බලා ගන්න පුළුවන්. මෙතනින් උඩට ගහ නැහැ. ඒ කියන්නේ මේ ගහේන මුල්ම මල. මෙතන ඉඳන් පහළට තමයි සාමාන්‍යයෙන් කිතුල් ගහක මල් ඇති වෙන්නේ. ඒ හින්දා තමයි අපි මේකට මුදුන් මලයි කියලා කියන්නේ. මුලින්ම අපි කරන්නේ මලට අලු විහින එක. අන්න එකට හදාගන්නපු අලු එක තමයි දැන් ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ අලු එක මල පුරා මෙන්න මේ විදිහට ගන්නවා. ඊට කලින් අපි බලමු මොකටද මෙච්චර දෙයක් මේ මලකට කරන්න කියලා. ගහක් ගත්තොතින් ගහක ඕනම කොටසක වර්ධනයට ගහේ යුෂයක් ශ්‍රාවය වෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා ෆ්ලෝයමී යුෂය කියලා. ඒතකොට කිතුල් ගහෙත් මල වර්ධනයට යුෂයක් ශ්‍රාවය වෙනවා. අපි කරන්නේ මේ බේත් තියනවා කියලා කරන්නේ මේ මල ඉදවන එක. මෝරන්න නොදී මල ඉදවනවා. එතකොට මේ මලේ වර්ධනයට එන යුෂය තියෙනවනේ.
අන්නේ යුෂය තමයි අපි එකතු කරගන්නේ තෙලිද්දිය එහෙම නැත්නම් තෙලිජ්ජ කියලා. එතකොට මේ බේත් තියලා කරන්නේ අපි කොහොම හරි මල ඉදවීම කරන්නේ. මෝරන් නොදී ඉදවන එක. ඔන්න දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට අපි මුළු මල පුරාම මෙන්න මේ විදිහට මේ අලු මිශ්‍රණය ගන්නවා. එතකොට මේ අලු එක හදාගන්නේ අපි ලිපෙන් වගේ ගන්න අලු ටිකක් අරගෙන සාමාන්‍යයෙන් ටිකක් උණු වතුර මද රසණයක් තියෙන වතුරත් එක්ක කලවම් කරනවා. මේක සාමාන්‍යයෙන් ගහේදිම කරනවා නම් වඩා හොඳයි. දැන් එතකොට අපි මෙන්න මේ විදිහට සම්පූර්ණම මලේ මෙන්න මේ කිනිති තියෙනනේ මේ කිනිතිත් එක හරියන මෙන්න මේ විදිහට හොඳට මේක ගා ගන්නවා. මේක ගෑවෙන තරමට තමයි මල ඉදෙන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට අපි හොඳට ගා ගන්න එක තමයි කරන්නේ. උඩ ඉඳන් පහළට පුළුවන් තරම් හොඳට මේක ගා ගන්නවා. සාමාන්‍යයෙන් ගෙදර ලිපේ තියෙන අලුයි මද උණු ජලයයි කලවම් කරලා තමයි මේක අපි හදාගන්නේ. එතකොට ගාලා ඉවරනට පස්සේ අපිට මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. මේක ගොඩක් ගෑවෙන තරමට හොඳයි. මේක කලවම් කරගන්න එකත් සාමාන්‍යයෙන් අපි ගහේදිම තමයි කරගන්නේ නම්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මලේ තියෙන මේ මුල තියෙන පුරුක් ටික මින්තාලේ ගලව ගන්නවා. මේ විදිහට කපලා ගන්න පුළුවන්. මේකේ පුරුක් වලට එතකොට එක එක නමුත් තියෙනවා. සාමාන්‍යයෙන් කොහු පුරුක කියනවා, පැණි පුරුක කියනවා. ඔය මුලින්ම තියෙන පුරුකට සාමාන්‍යයෙන් කොහු පුරුකේ කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ මලේ මුල පොඩ්ඩක් තලා ගන්නවා නම් වැඩිය හොඳයි. පොඩි යකඩකින් වගේ තලා ගන්නවා නම් එතකොට වැඩිය හොඳයි. ඒ වගේම මේක ටිකක් පරිස්සමින් කරන්න ඕන. මොකද කියනවා නම් මේනකොට මලේ බර හිටලා තියෙන මෙතන මලේ මුලට ගොඩක් කෙල්ලුණොත් සමහරට මෙතනින් නැමෙන්න පුළුවන්. නැමුණොතින් මලෙන් වැඩක්ම නැති වෙනවා. එහෙනම් ගොඩක් පරිස්සමෙන් මේක කරන්න ඕන. මේ විදිහට අලු ඉහලා සාමාන්‍යයෙන් දවස් 2ක් විතර අපි තියෙන්නයි. ඊට පස්සේ තමයි බේත් තියන්න පටන් ගන්නෙ. දැන් අපිට බලා ගන්න පුළුවන් මීට දවස් 2කට විතර කලින් අලු ඉහපු මලේ මෙන්න මේ තැන් වල කළු පාට වෙලා තියෙනවා. ඒ අර මල ඉදෙන්න පටන් අරගෙන තියෙන මෙන්න මේ තැන් වල බලා ගන්න පුළුවන්. දැන් වලට තැනින් තැල කළු පාට වෙලා තියෙනවා. දවස් 2කට පස්සේ දැන් ඔන්න අපි හදන්නේ මේ මලට බේත් තියන්න. මුලින්ම අන්නේ හින්දා මෙන්න මේ මලේ උඩ හරියේ මෙන්න මේ තැන් වල අපි පින්නකොළ හොඳට මේ පින්නකොළ ගන්නවා. මේ පින්නකොළ කලින් අපි කඩාගෙන හොඳට වේල ගන්න ඕන. වේල ගන්නපු පින්නකොළ තමයි යොදාගන්නේ. මෙන්න මේ වගේ තැන් වලින් පින්නකොළ ටික රඳවනවා. මේකට හේතුව මම කියන්නම් මේ මල ඉස්සරහට තෙමෙන්නේ නැතුව තියාගන්න ඕන. එතකොට අන්නේ එකට මේ එන ජල වාෂ්පෙම උරා ගන්න තමයි මේ අපි පින්නකොළ වලින් මෙතන වෙලන්නේ. එතකොට මේකට හේතුව තමයි අපි ඉස්සරහට මේ ඔලොංගුලියක් කියලා එකක් ගැට ගන්නවා. ඒක ගැට ගහන්නේ ඔන්න ඔය ඔතන. එතකොට මේ මලේ මල පිනිබාන්න පුළුවන්. එතකොට පිනිබෑමෙන් වළක්ව ගන්න තමයි මෙන්න මේ වේලපු පින්නකොළ වලින් මෙතන ඔතන්නේ. මෙන්න මේ විදිහට පින්නකොළ වලින් ඔතාගෙන පොඩ්ඩක් ගැටයක් දාලා තද කර ගන්න. එතකොට මලේ මේ තැන්වල පින්න රැඳුනොත් මලේ කඳුල නැති වෙලා යනවා. අන්න ඒක වළක්ව ගන්න තමයි මේ වේලපු පින්නකොළ මේ තැන්වල අපි ගැට ගහගන්නේ. එතකොට ගැට ගහත්තර පස්සේ පින්න හැදෙනවා නම් එතකොට මේ පින්නකොළ වලට උරා ගන්න. දැන් එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පින්නකොළ ගැට ගහලා වටිනුත් අපි පොඩි ගැටයක් දාගන්නවා. මේකට හේතුව තමයි අර මම කලින් කිව්වා වගේ අපි ඉස්සරහට ගැට ගන්න ඔලොංගුලිය කියලා එකක්. අන්නේ ගැට ගහන්නේ මෙන්න මේ මලේ මේ තැනට. ඒ හින්දා තමයි මෙහෙම අපි කලින්ම මෙතන ගැට ගහගන්නේ පින්නකොළ වලින්. ඔන්න ඊළඟට තමයි මේ ඔලොංගුලිය අපි ගැට ගහන්න යන්නේ. මේ මලේ ඉස්සරහට අපි මුට්ටියක් බඳිනවා තෙලිජ්ජ එකතු කරගන්න. එතකොට මල බර වෙනවනේ. මොන මල බින්දලා කඩම් වැටෙනවා. ඒක හින්දා තමයි මේ ඔලොංගුලිය ගැට ගන්න. මෙන්න මේ විදිහට අපි සාමාන්‍ය ලී දෙකක් ගන්නවා. අපි මේ කුරුඳුලි දෙකක් අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගන්න ලී දෙක අපි මේ මලේ හොඳ ශක්තිමත් ඉත්තක් තියෙන තැනක් බලලා අපි මෙන්න මේ විදිහට හිටව ගන්නවා. හිටවගෙන ඊට පස්සේ මලේ අර අපි පින්නකොළ බැඳපු තැන තියෙනවනේ. අන්නේ තැන අල්ලලා අපි හොඳින් ගැට ගහ ගන්නවා. එතකොට මේකේ බේත්තිවට පස්සේ සාමාන්‍යයෙන් මල පොඩ්ඩක් හෙල්ලෙන්නේ නැති වෙන විදිහට තියෙන්න ඕන. ඒකත් එක හේතුවක් මේ ඔලොංගුලිය ගැට ගහන්න. සමහර අය තනිලියකින් ගැට ගහනවා.
සමහර අය තමයි ලී දෙකකින් ගැට ගන්නවා. අපි දැන් මෙතන ලී දෙකක් දාලා ගැට ගහන්නේ. දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මලේ අපි පින්නකොළ තියපු තැන එකතු කරලා එතෙන්ට හරියන විදිහට අපි ඔලොංගුලිය ගැට ගහ ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට ගැට දාගෙන. එතකොට මේක ටිකක් ශක්තිමත්ව බඳින තරමට ගොඩක් හොඳයි. මුට්ටිය බර වෙන්නත් පුළුවන්. මුට්ටියේ බරටයි මලේ බරටයි දෙකටම ඔරොත්තු දෙන තරමට අපි මේක හොඳට ගැට ගහ ගන්න ඕනේ. ඔන්න දැන් ඔලොංගුලිය ගැට ගැහුවට පස්සේ අපිට මල මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මලට ආධාරකයක් තමයි එතකොට මේකෙන් සැපෙන්නේ ඇත්තටම. ඔන්න ඊට පස්සේ තමයි අපි මලට බේත් තියෙන වැඩේ පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට මලේ කඳ හරියෙන් අපි දෙපැත්තෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඔරුවක් කපා ගන්නවා. අපි කියනවා මේකට ඔරුව කපා ගන්නවා කියලා. බේත් දාන ඔරුව. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම මලේ පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. ආසන්න වශයෙන් අඟලක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක්. දැන් ඔන්න අපිට බලා ගන්න පුළුවන් මේකට ගන්න බේත් මෙන්න මේ තියෙන්නේ පොල් පිටි අලු. ඊට පස්සේ හුණු ගන්නවා. දැන් මේ හුණු තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා ලොන් දෙහිත් ගන්නවා මේකට. මෙන්න මේ ටිකෙන් තමයි අපි මුලින්ම මේ බේත හදාගන්නේ. දැන් බලා ගන්න පුළුවන් බේත හදන විදිය. මේ තියෙන්නේ අපි ගන්නපු අර පොල් පිටි අලු ටික. පොල් පිටි අරගෙන අලු කරගන්නවා. ඊට පස්සේ මේකට අපි මෙන්න මේ වගේ ප්‍රමාණයක හුණු ටිකක් දානවා. මේක මලේ ප්‍රමාණය අනුව ඉතින් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ටික අපි හොඳින් කලවම් කරගන්නවා මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මේකට මෙන්න මේ විදිහට ලොන් දෙහිත් දානවා. ඊට පස්සේ මේ ලොන් දෙහි ටික අපි මෙන්න මේ විදිහට අපි අර කලවම් කරගෙන පියකට ලොන් දෙහි ටික දානවා. ඊට පස්සේ අපි මේක අයිත් කලවම් කරනවා හොඳට. මේ කලවම් කරනකොට අපේ අතට තරමක් රස්නෙකුත් දැනෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන ඒවා කලවම් වෙනකොට හොඳට සාමාන්‍යයෙන් අතට රස්නෙකුත් දැනෙනවා. දැන් බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට කලවම් කරනවා. මේක හොඳටම දියාරු වෙන්නම හදාගන්නේ නැහැ. ටිකක් විතර ඝන ගතියට එන්න තමයි හදාගන්නේ. මෙන්න මේ තියෙන ගානට ඝන ගතිය තිබුණම ඇති. ඊට පස්සේ අන්න අපි කපාගෙන ඔරු තියෙනවනේ බේත් ඔරු. අන්නේ ඔරු වල මෙන්න මේ විදිහට බේත ගාන එක තමයි කරන්නේ. මේ විදිහට හොඳට දෙපැත්තෙම මේ බේත් ගා ගන්නවා. මේක දියරයක් විදිහට හදාගත්තා නම් අපිට මේක ගන්න බැරි වෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ ටිකක් තරමක් දුරට ඝන ස්වභාවයක් වෙන විදිහට තමයි අපි මේ බේත හදා ගන්න ඕනේ. ඒ වගේම ඉතින් මලේ ප්‍රමාණය අනුව බේත් තියන ප්‍රමාණයත් වෙනස් වෙනවා. මේක සාමාන්‍යයෙන් ටිකක් පොඩි මලක්නේ, ලොකු මලක් නෙවෙයි. ඒ හින්දා මේ මලට හරියන ප්‍රමාණය තමයි අපි මේ ඔරු කපාගෙන බේත් තියන්නේ. ඊට පස්සේ අපි තව බේතක් හදා ගන්නවා. මේකේ තියෙන්නේ පොල් ලෙලි අලු. පොල් ලෙලි අලුයි මෙන්න මේ විදිහට හුණුයි කලවම් කරනවා. හුණුයි දාලා කලවම් කරලා
ඊට පස්සේ ඒකටත් අපි අර කලින් වගේම ලොන් දෙහි දාලා කලවම් කරගන්න හදන්නේ. මේකෙදී එතකොට අර මේ කලින් අපි හදාගන්න පියකට වඩා දියාරු ගතිය වැඩි වෙන්න තමයි මේ බේත හදාගන්නේ. මේක ගාන්නේ අපි අර මලේ කඳේ. දැන් බලන්න මේක අපි අර කලින් එකට වඩා දියාරු ගතියක් තියෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ හදාගන්න එක මේ විදිහට අර කලින් කිව්වා වගේ මලේ කඳේ ගානවා. මේ විදිහට මලේ කඳේ ගාන එක තමයි කරන්නේ. ඊට පස්සේ අපි මේ අලු ගාගත්තට පස්සේ මල ටික වෙලාවක් මෙන්න මේ බේත් තිබුවට පස්සේ වේලෙන්න අරිනවා. ආසන්න වශයෙන් පැය 2ක් විතර. ඒ හින්දා සාමාන්‍යයෙන් මේ කරන වැඩේ මේ බේත් තියෙන එක උදේ වරුව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔන්න මේ බේත් තිව්වට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ මල හුලම් පොදටවත් වැස්සටත් අහු වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ ගාපු බේත් එක වේලුණාට පස්සේ අපි මේ මලේ කඳ ටිකත් කඳ කොටසත් මෙන්න මේ විදිහට පින්නකොළ වලින් ආවරණය කරගන්නවා. ඒතකොට මේකට හේතුව තමයි ඇත්තටම මේ බේත් තිව්වට පස්සේ මලට මේ වතුර වැදුනොත් හුලම් පොද වැදුනොත් මල කොහොමත් හරියන්නේ නැති වෙනවා. කඳුලෙන්නේ නැති වෙනවා. ඒ හින්දා අපි පුළුවන් තරම් මල හොඳට වෙලලා මෙන්න මේ විදිහට පින්නකොළ වලින් මල හොඳට වෙලා ගන්නවා. ඒ වගේම මේ බැඳපු පින්නකොළත් මේ දවස් 3-4කින් අයින් කරගන්න පුළුවන් මතක තියාගන්න ඕන. සමහර විට ඒ පින්නකොළ වල තියෙන පින්නෙන්ම මලේ කඳුලෙන්නේ නැති වෙන එක වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. දැන් එතකොට මලේ කඳ කොටස අපි සම්පූර්ණයෙන්ම වෙලාගෙන තියෙන්නේ. ඊටු ටිකත් අපි පස්සේ මේ වෙලා ගන්නවා. මේ මලේ කිනිති තියෙන ටිකත් අපි සාමාන්‍යයෙන් මේ වගේ ගැට ටිකක් දාගන්න ඕන. ඔන්න දැන් අපි මලට බේත් තියලා ඉවරයි. ඊට පස්සේ මේ විදිහට දවසක් විතර තිබුණාට පස්සේ අපිට මල කපන්න පුළුවන්. මල සම්පූර්ණයෙන්ම වැහුවට පස්සේ දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඔන්න උදේම අපි ඇවිල්ලා ඉන්න මේ මල කපන්න. ඒ කියන්නේ දවසකට විතර පස්සේ බේත් තියලා. මුලින්ම අපි කරන්නේ මෙන්න මේ මලේ පහළ කොටස කපලා අයින් කරනවා. ඒකට අපි කියනවා කැරැල්ල කපනවා කියලා. මේ කපා ගන්නපු කිනිති ටික මේ ගහේම ඉත්තක අපි තියනවා මල කපලා ඉවර වෙනකම්ම
මොකද කියනවනම් මේ බිමට දැම්මුතින් මේන් එක කෑල්ලක් කරංගිල්ල පිච්චුවතින් මල නතර වෙනවයි කියලාත් ඉස්සර කාලින්දම් මිනිස්සු පිළිගන්න මතයක් තියෙනවා. එහින්ද අපි මේක කපලා ගහේ ඉත්තකින්ම මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න කැරැල්ල කැපුවට පස්සේ අපිට මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පිහිය හොඳට කැපෙන එකක් වෙන්නත් ඕන. අපේ පිහිය නම් පොඩ්ඩක් කැපෙනවා අඩුයි වගේ. හොඳට කැපෙන පිහියක් ගන්නවා නම් අපිට මේ වැඩේ කරන්න තව ලේසි වෙනවා. මෙන්න විදිහට පොඩ්ඩක් හැඩයට දැන් මල කපා ගන්න ඕන අපි. ඊට පස්සේ මේ මල කපාපු තැන දෙහි ගෙඩියකින් වගේ හොඳින් අතුල්ලන්න ඕන. මේකට සාමාන්‍යයෙන් ලෙමන් ගන්නවා, ඊට පස්සේ දොඩම් ගන්නවා. අපි නම් මේ අරගෙන තියෙන ඇඹුල් දොඩම් ගෙඩිය. ඒක අරගෙන මෙන්න මේ විදිහට අපි අතුල්ලනවා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් කපල පොඩි වෙලාවක් ඉඳලා ආයි කපන්න ඕන. මේ විදිහට සාමාන්‍යයෙන් පළවෙනි දවසේ 7-8 සැරයක් වගේ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ පළවෙනිම දවසේ මෙන්න මේ විදිහට කපලා සැරින් සැරේ පොඩ්ඩක් ඉඳලා මේ විදිහට කපා ගන්න තරමට මල හරියන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේකෙද්දි මේ දෙහි ගෙඩියෙන් කරන්නේ මේ මලේ පහළ බැඳෙන පොඩි කහට ගතියක්. අනේ කහට ගතිය අනේක තමයි මේ දෙහි ගෙඩියෙන් එහෙම නැත්නම් අපි ගනිපු දොඩම් ගෙඩියෙන් කරන්නේ. උදෙන්ම මේ මල කපන්න ගන්න එක තමයි ගොඩක්ම හොඳ. දැන් ඔන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් මලේ අපි අත තියුවට පස්සේ පොඩ්ඩක් මේ කඳුල ආපු වගේ ගතියක් තියෙනවා වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 10 පාරක් විතර කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ කපන තීරුව ගොඩක් පොඩි වුණාට කමක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් මේ අපි හදන ප්‍රමාණය වගේ මල ඇරුන් නැතුව තිබුණොත් ඒ කියන්නේ කඳුල දිගටම තියෙනවා නම් ආසන්න වශයෙන් මාස 3ක් විතර අපිට කපා ගන්න පුළුවන්. ඒක මලේ ප්‍රමාණය අනුව ඉතින් වෙනස් වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් වුණා මලේ පොඩ්ඩක් කඳුල ඇවිල්ලා වගේ තියෙනවා. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් මේ මලේ යට කිනිති වල පොඩි පොඩි බින්දු වගේ තියෙනවා. අන්නේ ඇවිල්ලා තියෙන්නේ මලේ කඳුල. මේක මුලදී මෙන්න මේ විදිහට පොඩිවට එන්නේ. එකපාරට එන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් 3 පාරක් විතර කැපුවට පස්සේ කඳුල එන ප්‍රමාණය තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක කපන තරමට වැඩි වෙනවා එතකොට ඉස්සරහට. ඒ වගේම මල මෙන්න මේ විදිහට හොඳට ගැට දා ගන්න ඕන. අපි බැමි දා ගන්න ඕන. නැත්නම් කපනකොට අමාරු වෙනවා මලේ කිනිති විසිරෙන හින්දා. ඉතින් මම අර කලින් කිව්වාගේ මේ කපන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි මේ මලේ කඳුළු එන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ මල වර්ධනයේට එන යුෂය තමයි අපි මේ එකතු කරගන්නේ. මලේ වර්ධනය නවත්තනවා, මල ඉදෙන්න දෙනවා. හැබැයි මල මේරුවොතින් මේ විදිහට එන්නේ නැහැ. ඒ වගේම මත තියාගන්න ඕන සාමාන්‍යයෙන් මේ විදිහට මල කපන්න ඕන දවසට 3 සැරයක් විතර. උදේටයි, දවල්ටයි, අයිත් හැන්දෑවටයි.
කපන තරමට තමයි මේ මලේ කඳුලෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ වගේම මේ කපන කොටත් ලොන්දෙහි ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඇඹුල් දොඩම් හරි දෙහි හරි තමයි අපිට ගන්න සිද්ධ වෙන්නේ. මේක සතියක් විතර යනවා සාමාන්‍යයෙන් කඳුල හොඳට හැදෙනකන් මෙන්න මේ විදිහට ගන්නවා නම් හොඳයි. එතකොට අර කාට ගතිය යන්න තමයි අපි මේක ගන්නෙ. ඊට පස්සේ හොඳට කඳුල හැදුනට පස්සේ නම් අපිට ගන්න ඕන වෙන්නේත් නැහැ. තරමක් දුරට කඳුල හැදුනට පස්සේ අපි මෙන්න මේ විදිහට මුට්ටියක් එල්ල ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ මුට්ටියක් එල්ලලා තියෙන්නේ මලට. මුට්ටියේ පිටින් මේ පොඩක් පෙන වගේ ඇවිල්ලා තියෙනවා. දැන් බලා ගන්න පුළුවන් ඒ තියෙන පෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ හොඳට පැසීමකුත් සිද්ධ වෙනවා. දැන් අපි හදන්න මේ මුට්ටිය අරගන්න. මුට්ටිය අරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න දැන් ඔය හොඳට තියෙන්නේ පෙනක් දාලා මෙන්න මේ තියෙන්නේ හොඳට නිල් පාටට උහුරු වෙන වගේ මේ තියෙන්නේ තෙලිජ්ජ. ඒ කියන්නේ මේ මලේ වර්ධනයට ආපු යුෂය තමයි අපි මේ එකතු කරගෙන තියෙන්නේ. ඒකට තමයි අපි තෙලිජ්ජ කියලා කියන්නේ. දැන් ඔයාලට ලං කරලා බලුවට පස්සේ හොඳට බලා ගන්න පුළුවන් මේක හොඳ පාටට මේ තෙලිජ් එක බලා ගන්න පුළුවන්. හොඳට පෙනක් දාලා තියෙනවා මේ තෙලිජ් එකේ. මලේ දැන් එතකොට මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ තෙලිජ් වෑහෙන කොන. එතකොට මෙතනත් අර පෙන දාලා පොඩ්ඩක් තියෙනවා. මෙතන තමයි අපි නිතරම කපන්නේ දෙහි ගාලා. එතකොට අර මේ බැඳිලා තියෙන කහට එක අයින් වෙනවා. ඊට පස්සේ අයිත් කඳුලෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේකෙදි සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගන්න තෙලිජ්ජ වලින් තමයි ඊට පස්සේ අපි පැණි හදන්නේ. ඉතින් මේ මලෙන් එන තෙලිදිය එහෙම නැත්නම් තෙලිජ්ජ උපයෝගී කරගෙන තමයි අපි පැණි හදන්නේ. පැණි හදනවා නම් එහෙමයි නැත්නම් රා හරි, හකුරු හරි, විනාකිරි හරි හදනවා නම් හදන්නේ ඔන්න තෙලිජ්ජ උපයෝගී කරගෙන. මේ දැන් අපි ගනිපු තෙලිජ්ජ වලින් පැණි හදන විදිය ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න ඔයාලට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ මල හදනකොට මේ මල හැදුවට පස්සේ වැස්සෙන් ආරක්ෂා කරගන්න එකත් වැදගත් වෙනවා. වැස්සට අහු වුණොත් සාමාන්‍යයෙන් මලේ කඳුළු නැති වෙන්න පුළුවන්. ඉතින් මම අයිත් කියනවා. ඉතින් මේ මලට දාන බේත් සහ දාන ප්‍රමාණයන් දාන විදිය මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ අදහසක් ඔයාලට තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. මං හිතනවා අපේ පැරණි ක්‍රම උපයෝගී කරගෙන මලක් හදන විදිය ගැන ඔයාලා මූලික අවබෝධයක් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ඒ පිළිබඳ අදහසක් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඉතින් මේ වීඩියෝ එක කිරීමෙන් මම මූලික වශයෙන්ම බලාපොරොත්තු වුණේ මලක් හදන්න පුළුවන් අපේ රටේ තියෙන පැරණි ක්‍රම පිළිබඳ මූලික අදහසක් ඔයාලට දෙන එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා කිතුණු මලක් පැරණි ක්‍රමයට හදන විදිය ගැන අදහසක් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් එකක් පළ කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.